ඉතින් අද දවසේ අපි තාපය කියන පාඩම 2026 රිවිෂන් එකේ ආරම්භ කරනවා. ඉතින් ඒකේ පළවෙනි දවස් තමයි අද දවස. තාපය කියන පාඩමලමයි වැදගත්කම පොඩ්ඩක් කියන්න මුලින්ම. හරිද? පළවෙනි කාරණාව තමයි මේකේ තියෙන ලකුණු ප්‍රමාණය ගොඩක් වැඩි. මොකද එක තමයි මේකේ රචන ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. රචන ප්‍රශ්නයක් කියන්නේ ලකුණු 100න් 7.5ක්. මේකේ ව්‍යුහගත ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ එතන ලකුණු 5ක් අනිවාර්යෙන් තියෙනවා. MCQ අඩුම 6ක් තියෙනවා. එතකොට මේ ඔක්කොම එකතු කරාන් පස්සේ ලකුණු 18.5ක් වගේ ප්‍රමාණයක් තියෙනවා 100න්. හරිද? ඔන්න පළවෙනි කාරණාව පේපර් එකේ ලකුණු 100න් ලකුණු 18.5ක් ආසන්නව. හරියට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊට අඩු වෙන්නේ නැහැ. 18.5ක ප්‍රමාණයක් පේපර් එකේ තියෙනවා. ඊළඟ වැදගත් කාරණා තමයි මේ තාප්‍ය පාඩම ලොකු පාඩමක් වුණාට හරි ලේසි පාඩමක්. ඒ කියන්නේ අර ලොකුවට දේවල් මේකේ නැහැ. ඒ කියන්නේ හරි ලේසියෙන් ලකුණු ටික ගොඩ දා ගන්න පුළුවන් පාඩමක්. යාන්ත්‍ර විද්‍යාව කියන ගොඩාක් අපි සංකීර්ණ ගණන් හදනවනේ. හැබැයි තාපය සංකීර්ණ ගණන් තියෙනවා. හැබැයි ගොඩක් ගණන් මාරම ලේසි. ඒ කියන්නේ ලකුණු ටික ඉතා ඉක්මනින් ගන්න පුළුවන් පාඩමක් තමයි තාපය පාඩම කියන්නේ. හරිද? ඉතින් මේ තාපය පාඩමේ ප්‍රධාන කොටස් කිහිපයක් යට තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ද්‍රව ප්‍රසාරණය, ඝන ප්‍රසාරණය, පරුෂ්ණත්ව මිතිය, වායු ප්‍රසාරණය, තාප මිතිය, එම්පස්සේ නිව්ටන්ගේ සිසිල් නියමය, තාපගති විද්‍යාව, වාෂ්ප සාරතාවය, හරිද? තාප සන්නයකතාවය, ඒ වගේ අනුමාත්‍රිකා යම්කිසි ප්‍රමාණයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් තාපය ආරම්භක දවසේ මම මුලින්ම පටන් ගන්නෙ නැත්නම් ක්ලාස් එක ආරම්භ කරන්නේ තාප මිතිය කියන පාඩමෙන්. හරිද? මම ඝන ප්‍රසාරණය, ද්‍රව ප්‍රසාරණය, වායු ප්‍රසාරණය ඒ ටික පස්සේ සාකච්ඡා කරනවා. එන් පස්සේ උෂ්ණත්ව මිතිය කියන කොටස පස්සේ සාකච්ඡා කරනවා. මොකද තාප මිතිය කියන කොටස අල්ලගත්තට පස්සේ අර සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් මේක කොට දා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගණන් වැඩිම ප්‍රමාණයක් එන තැනින් වැඩේ ආරම්භ කරා නම් ප්‍රශ්න වැඩිම සංඛ්‍යාවක් ඇද තැනින් වැඩේ ආරම්භ කරා නම් අර ලේසියෙන් තාපය ලකුණු ටික කොට දා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම තාප මිතිය කියන පාඩමෙන් අද ආරම්භ කරනවා. ඒක තමයි තාප මිතිය කියන කොටස තෝරගත්තේ. හරි. ඊළඟ වැදගත් කාරණා තමයි විභාගයට මාස 6ක් තියෙනවා. මේ මාස 6 මේ රිවිෂන් එක ඔන්ලයින් රිවිෂන් එකක් ඇත්ත මේක ප්‍රධාන වෙන දවස් 3ක් ඉගෙනීම් කටයුතු වෙනවා. ඉරිදා බදාදා මේ සති බදාදා තිබෙන්නේ නැහැ. සිකුරාදා. ඒතර පාඩම් 3ක් ඒක අරන් එනවා. අපි මාස 5ක වගේ කාලයකදී සිලබස් එක A to Z අවසන් කරලා ඊට පස්සේ අනුමාන ප්‍රශ්න සාකච්ඡාව ඒ සියලු දේවල් මේ ඔන්ලයින් රිවිෂන් එකේ කරන් යනවා. හරිද? එහෙනම් අපි වැඩේ පටන් ගමු. මාතෘකාව තියෙන්නේ තාප මිතිය ටියුට් එකක් දීලා තියෙන්නේ. හැබැයි ස්පිට් එකක් දීලා තියෙන්නේ. ලියන්න තමයි තියෙන්නේ. හරිද? ප්‍රින්ට් කරපු ෂෝට් නෝට් එකක් තියෙනවා. මම ඒක පන්ති ළමයට දෙනවා. හරිද? ඒ ෂෝට් නෝට් එක පන්ති ළමයට දෙනවා. ප්‍රින්ට් කරපු ෂෝට් නෝට් එක. ඒක වෙනම එක විභාගයට පාඩම් කරලා තියාගන්න. අද දවසේ මම තාප මිතිය කියන පාඩම කියලා දෙන්න හදන්නේ. හරි? මාතෘකා තිරමුතේ තාප මිතිය කියලා එකක්. හරි. දැන් මට කියන්න පදාර්ථයක් වෙත යම් කිසි තාපයක් දුන්නොත් වෙන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ? පදාර්ථයක් වෙත ඔයා තාපයක් දෙනවා. එහෙම තාපයක් දුන්නොත් වෙන්න පුළුවන් සිද්ධි කීයක් තියෙනවද? එහෙම වෙන්න පුළුවන් සිද්ධි දෙකක් තියෙනවා. එක තමයි ඒ කියන පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. හරිද? දෙවෙනි කාරණාව තමයි ඒ කියන පදාර්ථයේ අවස්ථාවේ වෙනසක් වෙන්න පුළුවන්. අවස්ථාවේ වෙනසක්. අපි කියන අවස්ථා විපර්යාසයක් කියලා කියනවා. අවස්ථා වෙනසක් වෙන්න පුළුවන්. හරිද? එහෙනම් කිසියම් පදාර්ථයක් වෙත තාපයක් දුන්නොත් වෙන්න පුළුවන් ක්‍රියා දෙකක් තියෙනවා. එක මොකද්ද? ඒකින පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ කියන්නේ තාපය දෙනවා නම් උෂ්ණත්වය වැඩි වෙනවා.
තාපය අයින් කරනවා නම් ඉවත් කරනවා නම් උෂ්ණත්වය අඩු වෙනවා. එහෙම නැත්නම් එහෙම දිගින් දිගට රත් කරනකොට එහෙම නැත්නම් දිගින් දිගටම සිසිල් කරනකොට ඒ පදාර්ථයේ වෙනසක් ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනක් තියෙනවනේ. ඝනයක් රත් කරන ද්‍රවයක් බවට පත් වෙන්න පුළුවන් නේ. ද්‍රවයක් රත් කරන වාෂ්පයක් බවට පත් වෙන්න පුළුවන්. අවස්ථා විපර්යාසයක් වෙන්නත් පුළුවන්. හරිද? හැබැයි ළමයි අපි තාප මිතිය කොටසේදී ප්‍රධානම සාකච්ඡා කරන්නේ මෙන්න මේ පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වීම ගැන විතරයි. අවස්ථා විපර්යාසය කියන කොටස මම වෙනම දවසක වෙනම පාඩමක් කියලා සාකච්ඡා කරනවා. මොකද මේකේ ගණන් සෙට් එකක් මේකේ ගණන් සෙට් එකක් තියෙන නිසා. හරිද? ඒ නිසා අද දවසේ කතා කරන්නේ යම්කිසි පදාර්ථයක් වෙත තාපය දුන්නට පස්සේ එයාගේ උෂ්ණත්වය වෙනස් වීම ගැන විතරක් අද දවසේ සාකච්ඡා කරනවා. සම්පූර්ණ A to Z තීරි සාකච්ඡා කරලා මේ ටියුට් එකේ තියෙන ගණන් ටිකත් කොට දාන්න හදන්නේ. හරි? එහෙනම් ලෑස්ති නේද? එහෙනම් විශ්වාසයි නේද? මේ වැඩේ කොට දාගන්න පුළුවන් කියලා. මේ පැය දෙක හෝ තුන ඉවසීමෙන් අහන් ඉන්න. පාඩම මම ඔයාලට 100ක් පුළුවන් කරනවාමයි. ඔය ටියුට් එකේ තියෙන ඕනම ගාණක් ඔයාලට හදන්න පුළුවන් කරනවා. පාස් පේපර් ඕන එකක් ඔයාලට හදන්න පුළුවන් වෙනවාමයි. හරි? එහෙනම් වැඩේ පටන් ගමු. මාතෘකාව තාප මිතිය. ලියන්න පටන් ගන්න පළවෙනි කාරණාව. ලියන්න. පදාර්ථයකට තාපය ලබා දෙන විට හෝ පදාර්ථයකට තාපය ලබා දෙන විට හෝ පදාර්ථයකට තාපය ලබා දෙන විට හෝ තාපය ඉවත් කරන විට පදාර්ථයකට තාපය ලබා දෙන විට හෝ තාපය ඉවත් කරන විට සිදුවිය හැකි ක්‍රියාවන් දෙකක් පවතී. සිදුවිය හැකි ක්‍රියාවන් දෙකක් පවතී. සිදුවිය හැකි ක්‍රියාවන් දෙකක් පවතී. හරි මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා අපි. අංක 1 පළවෙනි කාරණාව පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වීම. පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වීම. පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වීම. අංක 2 මේ ලින්ක් එක යාළුවන්ට ඕන ෂෙයා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ෆ්‍රී දාලා තියෙන්නේ. ඕන එකට ඇවිල්ලා තාප මිතිය කොට දාගන්න පුළුවන් කියන අදහස. හරිද? ගණන් ටිකක් හදනවා. ඔක්කොම ටික අද අවසන් කරමු. අංක 2 අවස්ථාවේ විපර්යාසයක් ඇතිවීම. අවස්ථාවේ විපර්යාසයක් ඇතිවීම. අවස්ථාවේ විපර්යාසයක් ඇතිවීම. හරි. එන් පස්සේ වෙනම ලියන්න. මෙහිදී ප්‍රථමයෙන් පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වීම ගැන පදාර්ථයේ උෂ්ණත්වයේ වෙනස් වීම ගැන සලකා බලයි. පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වීම ගැන සලකා බලයි. පදාර්ථ උෂ්ණත්වය වෙනස් වීම ගැන සලකා බලයි. හරි. තාප මිති කොටසේදී ওই කාරණා තමයි මූලිකව කතා කරන් තියෙන්නේ. හරි. ඊට පස්සේ ළමයි ලියන අනුමාත්‍රකාවක් වස්තුවක තාපධාරිතාව. වස්තුවක තාපධාරිතාව. ධාරිතාව. ඒකට සංකේතයක් ගන්නවා C කියන සංකේතය. වස්තුවක තාපධාරිතාවය. මොකක්ද ළමයි වස්තුවක තාපධාරිතාව කියලා කියන්නේ? මෙහෙම එකක්. අපි ගාව තියෙන ඕනම වස්තුවක් ගන්න. ඒ වස්තු උෂ්ණත්වය අපි තුමු ළමයි
27යි සෙල්සියස් කියලා. මම මේකට තාප ශක්තිය දෙනවා. ඒ දුන්නට පස්සේ මේ පද්ධතිය උෂ්ණත්වය නැත්නම් මේ වස්තු උෂ්ණත්වය 28යි සෙල්සියස් දක්වා වැඩිවීම සඳහා ලබා දෙන්න ඕනේ තාප ප්‍රමාණයක් තියෙනවනේ. 27 තියෙන එක 28ක් දක්වා වැඩිවීම සඳහා ලබා දෙන්න ඕනේ තාප ප්‍රමාණයක් තියෙනවනේ. අන්නේ තාප ප්‍රමාණය අපි තාප ධාරිතාව කියලා කියනවා. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. ඕනම වස්තුවක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා. හරි? උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා ඒකකයකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි තාප ධාරිතාව කියලා කියන්නේ. හරිද? ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි තාප ධාරිතාව කියලා කියන්නේ. අපි මෙහෙම හිතමුකෝ. යම්කිසි වස්තුවකට ඔයා දෙනවා ඩෙල්ටා Q තාප ප්‍රමාණයක් දෙනවා. ඔයා ඩෙල්ටා Q තාප ප්‍රමාණයක් දෙනවා. ඒ දුන්න නිසා ඒ වස්තු උෂ්ණත්ව වැඩිවීම ඩෙල්ටා තීටා කියලා හිතන්නකෝ. උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් වැඩි වුණා. කියලා හිතමුකෝ. මොකක්ද අර්ධයක්වීමෙන් කියන්නේ? ඕනෑම වස්තුවක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා අන්න එනම් ඩෙල්ටා තීටා යට එන්න ඕන. ඒකකයකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි තාප ධාරිතාව කියන්නේ. එහෙනම් මේකේ අපේ එන පළවෙනි සමීකරණ එනවා ඩෙල්ටා Q සමානයි C වාරයක් ඩෙල්ටා තීටා කියලා. මේක තමයි අපේ පළවෙනි සමීකරණ. මේක අර ඕලේ පන්තිත් හදාගත්ත සමීකරණයක්. ඕලේ පන්තිය ගත්තේ Q සමානයි C තීටා කියලා. අපි පොඩ්ඩක් වෙනස් කරගත්තා. හරිද? ලියන්න මාතෘකාව තාප ධාරිතාව අනු මාතෘකාව C කියලා දාන්න. ලියන්න මුලින්ම අර්ථ දැක්වීම. ලියන්න ඕනෑම වස්තුවක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා ඒකකයකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය ඒකකයකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය තාප ධාරිතාව ලෙස අර්ථ දක්වයි. 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 හරි. මේ මුකුත් ඕනේ නැහැ. මෙන්න මේ සමීකරණය ඉල තියන්න. ඩෙල්ටා Q සමානයි C වාරයක් ඩෙල්ටා තීටා. ඩෙල්ටා Q සමානයි C වාරයක් ඩෙල්ටා තීටා. මේකේ ඩෙල්ටා Q කියන්නේ ලබා දෙන තාප ප්‍රමාණය, C කියන්නේ තාප ධාරිතාවය, ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත වෙනස. C ලියමු තාප ධාරිතාව ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. මේක දැනග ගන්න ඕනේ. C කියන තාප ධාරිතාව ඩෙල්ටා තීටා කියන උෂ්ණත්ව වෙනස.
හරි. ඊට පස්සේ ළමයි තාපදාරිතාව ඒකක ලියලා බලන්න. මම මේක C පොඩ්ඩක් උක්ත කරගන්නම්. මේ බලන්න C සමානයි ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා Tටනේ. ඩෙල්ටා Q කියන්නේ උෂ්ණ මේ තාප ශක්තියනේ ජූල් ඒකකය. උෂ්ණත්වය වෙනස ගන්නකොට සෙල්සියස් වලින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙල්වින් වලින් ගන්නත් පුළුවන්. සෙල්සියස් වලින් ගත්තොත් ඒකකය වෙන්නේ සෙල්සියස් අංශකයට ජූල් කියලා. කෙල්වින් වලින් ගත්තොත් උෂ්ණත්වය වෙනස එන්නේ කෙල්විනයට ජූල් කියලා. අන්න ඒ දෙකත් ලියා ගන්න. එයාගේ ඒකක. අනිත් පැත්ත නෙමෙයි ටෝලියල් තියෙන්නේ. සෝරි. හරි. ටෝගෙන් ලියලා තියෙන්නේ. සෙල්සියස් අංශකයට ජූල් එහෙම නැත්නම් කෙල්විනයට ජූල් කියලා ගන්න පුළුවන්. ඒත් ලියා ගන්නම ඉක්මනට. හරි ඉක්මන් ලියා ගන්න. හරි උතේ. හරිද? එහෙනම් සමීකරණ ලියන්න ඩෙල්ටා Q සමානයි C ඩෙල්ටා තීටා. ඊළඟ මාතෘකාව ලියන්න ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව. ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව. මේ ධාරිතාවනේ විශිෂ්ට තාපධාරිතාව. මම මේ සමීකරණය මෙතන ලියලා තියන්නම්. ඩෙල්ටා Q සමානයි C වාරයක් ඩෙල්ටා තීටා. මම මේක 1 කියලා ගන්නවා. විශිෂ්ට තාපධාරිතාව ගම ළමයි S කියලා දාගන්න සංකේතයක්. S. ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව. S කියලා දාගන්න. ඕකේ අර සිම්පල් C කැපිටල් C කියලා ගන්නවා. මම S කියලා දාගත්ත. ඒතර මේ පැටලෙන ප්‍රමාණ ගොඩාක් අඩු නිසා. හරිද? S කියලා දාගන්න. මොකද්ද විශිෂ්ට තාපධාරිතාව කියලා කියන්නේ? දැන් තාපධාරිතාව කියන ඕනම ද්‍රව්‍යයක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා ලබා දී තාප ප්‍රමාණයනේ. විශිෂ්ට තාපධාරිතාව කියන එක එහෙම එකක් නෙමෙයි. එතන ගන්නේ ඒකක ස්කන්ධයක් ගන්නේ. 1 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ගන්නේ. උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා දෙන්න ඕන තාප ප්‍රමාණය තමයි විශිෂ්ට තාපධාරිතාව කියලා අර්ථ දක්වන්නේ. ඕනම ස්කන්ධයක් නෙමෙයි. ඒ අදාළ ද්‍රව්‍යයේ ඒකක ස්කන්ධයක් ගන්නවා. කිලෝග්‍රෑම් එකක් ගන්නවා. ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය තමයි එයාගේ විශිෂ්ට තාපධාරිතාව කියලා අර්ථ දක්වන්නේ. හරි? එහෙනම් ලියන්න එතන මාතෘකාව විශිෂ්ට තාපධාරිතාව. ඕනෑම ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකයකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය විශිෂ්ට තාපධාරිතාව ලෙස හඳුන්වයි. නැත්නම් අර්ථ දක්වයි. විශිෂ්ට තාපධාරිතාව ලෙස අර්ථ දක්වයි. හරි? ඒකේ සමීකරණය වෙන්නේ ළමයි ඩෙල්ටා Q සමානයි ms ඩෙල්ටා තීටා. ඩෙල්ටා Q සමානයි ms ඩෙල්ටා තීටා.
හරිද? ඒක 2 කියලා ගන්න. මම හිතන්නේ මම මෙතන ලිව්වේ නෑ කලින් කිව්වේ. ඉතින් දැන් වැඩි පටන් ගමු. ඩෙල්ටා Q සමානයි ms ඩෙල්ටා තීටා. ඩෙල්ටා Q සමානයි ms ඩෙල්ටා තීටා. මේක ලේසි පාඩමක්. හරිම ලේසි පාඩමක්. තාපි කවුරු හරි අමාරුයි කිව්වොත් මේ මම මේක YouTube එකේ දානවනේ මේ link එක දෙන්න යාට බලන්න කියලා. එතකොට තේරෙයි තාපි කොච්චර ලේසිද කියලා. ඩෙල්ටා Q සමානයි ms ඩෙල්ටා තීටා. හරි. m කියන්නම ස්කන්ධය. m කියන ස්කන්ධය. s කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව. ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස. ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. හරිද? දැන් අපි කලින් සමීකරණයක් ගත්තනේ. ඩෙල්ටා Q සමානයි C ඩෙල්ටා තීටා කියලා. දැන් සමීකරණයක් ගත්තනේ. ඩෙල්ටා Q සමානයි ms ඩෙල්ටා තීටා කියලා. මේ දෙන්නගේ ළමයි ඩෙල්ටා Q කියනක සමානයිනේ. මම මේ දෙන්න අරගෙන ඒ දෙන්න සමාන කරනවා. ලියන සටහනක් කියලා ලියන්න. මෙතන ඉඳන් වැඩේ පටන් ගමු ලස්සනට. සටහනක්. ලියන්න සටහනේ ලියන්න එක සමාන කරන් දෙකට. එක සමානයි දෙකට. එහෙනම් මෙතන නම c වාරයක් ඩෙල්ටා තීටා. මෙතන ළමයි m වාරයක් s වාරයක් ඩෙල්ටා තීටා කියලා. ඩෙල්ටා තීටට ඩෙල්ටා තීටා කැපෙනවා. එහෙනම් එතන c සමානයි එහෙනම් එතන c සමානයි m වාරයක් s කියලා එනවා. c සමානයි m වාරයක් s කියලා එකක් එනවා. c සමානයි m වාරයක් s. හරිද? ඒ කියන්නේ මොකද්ද? තාපධාරිතාව කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාවයනේ. අන්න ඒ සම්බන්ධතාව ලියා ගන්න. ඕන සිංහල ලියා ගන්න. තාපධාරිතාව සමානයි ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාව. තාපධාරිතාව කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාව. තාපධාරිතාව කියන්නේ ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාව. හරි. දැන් අපි දන්න සමීකරණ දෙකක් දැන්ටමත් තියෙනවා. ඒ සමීකරණ දෙකෙන් පොඩි ගාණක් හදන්න try එකක් දෙමු. හරි. ටිකක් වෙනස් විදිහේ ගාණක්. හරි. ලියන්න. ඇලුමිනියම් විදුලි කේතලයක ස්කන්ධය 1 කිලෝග්‍රෑම් වේ. ඇලුමිනියම් විදුලි කේතලයක ස්කන්ධය 1 කිලෝග්‍රෑම් වේ. මෙය තුලට ස්කන්ධය 900යි ග්‍රෑම් වන ස්කන්ධය මේ තුලට ස්කන්ධය 1 කිලෝග්‍රෑම් වන මේ තුලට ස්කන්ධය 1 කිලෝග්‍රෑම් වන හා 20යි සෙල්සියස් උෂ්ණත්වයේ පවතින 20යි සෙල්සියස් උෂ්ණත්වයේ පවතින ස්කන්ධ 1 කිලෝග්‍රෑම් වන හා 20යි සෙල්සියස් උෂ්ණත්වයේ පවතින ජලය ඇතුල් කර ඇත. ජලය ඇතුල් කර ඇත.
තාපන දඟරයක් ආධාරයෙන් තාපන දඟරයක් ආධාරයෙන් තාපන දඟරයක් ආධාරයෙන් මෙම ජලය රත් කිරීම සිදු කරයි. මෙම ජලය රත් කිරීම සිදු කරයි. මෙම ජලය රත් කිරීම සිදු කරයි. ජලයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය 100යි සෙල්සියස් වීම සඳහා ජලයේ උෂ්ණත්වය 100යි සෙල්සියස් වීම සඳහා විනාඩි 5ක කාලයක් ගත වූයේ නම් 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 තාපන දඟරයේ ක්ෂමතාවය සොයන්න. විනාඩි 5ක කාලයක් ගත වූයේ නම් තාපන දඟරයේ ක්ෂමතාවය සොයන්න. ක්ෂමතාවය සොයන්න. දත්ත 3ක් දෙන්න ඕන අපිට. පළවෙනි දත්තේ ලියන්න. මෙහිදී බාහිර පරිසරයට තාපය හානි නොවේ යයි උපකල්පනය කරන්න. තාපය හානි නොවේ යයි උපකල්පනය කරන්න. දෙවෙනි දත්තය ඇලුමිනියම් හි විශිෂ්ට තාපධාරිතාව මම මේ සුළු වෙනගයක් දෙන්නේ 1000යි ජූල් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට මේක සුළු වෙන්නේ මේක ලියමු සාමාන්‍ය ආරි ගන්න ලියමු 900 කියලා ගන්නකො 900යි ජූල් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි ජූල් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට. හරි බාහිර පරිසර තාප හානි වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරා. ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාව 900යි කියලා දුන්නා. ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4200යි කියලා දුන්නා. මේ පද්ධතිය විශ්සිඳගෙන 100 දක්වා වැඩිවීම සඳහා විනාඩි 5ක කාලයක් ගත උනායි කියලා ගත්තා. අපෙන් අහනවා මේකට දැම්මනේ හීටර් එකක්. තාපන දඟරයක් දැම්මනේ. අන්නේ තාපන දඟරයේ ක්ෂමතාවය අහනවා. ක්ෂමතාවය අහන්නේ. ක්ෂමතාවය කියන්නේ ළමයි ශක්ති බෙදීම කාලය. හරි ඒක තමයි අපෙන් අහන්නේ. හරි විනාඩි කිහිපයක් දෙන්නම් උත්සාහ කරන්න බලන්න. පොඩි try එකක් දෙන්න බලන්න ගාන හදන්න. මම පස්සේ ගාන කියලා දෙන්නම්. උත්සාහ කරන්න බලන්න ගාන හදන්න. ගාන හදන්න try එකක් දෙන්න බලන්න. හරි ලේසි හරි. එක දවසට ළමයි එක තාපි කොටසක් අවසන් කරනවා. හරිද? තාපි තියෙනවා ඝන ප්‍රසාරණය. ඔයගොල්ලෝ ගාන හද මම පොඩ්ඩක් කතා කරන්න තා. ද්‍රව ප්‍රසාරණය, වායු ප්‍රසාරණය, ඊට පස්සේ තාප මිතිය දැන් කතා කරන නිව්ටන්ගේ සිසිල් නියමය, අවස්ථා විපර්යාසය ගැන කතා කරන් තියෙනවා. තාප සන්නායකතාවය, වාෂ්ප සහරතාවය, තාප ගති විද්‍යාව, උෂ්ණත්ව මිතිය. කොටස් 10ක් තියෙනවා. අපි එක දවසකට එක කොටසක් අවසන් කරන තාපය. හරිද? ඒ කියන්නේ දවස් 10ක් මේ වගේ ඔන්ලයින් ක්ලාස් 10ක් දාලා තාපය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න හදන්නේ. හරිද? දවස් 10ක්
තාපය සම්පූර්ණයෙන් දවස් 10යි. එක දවසක එක කොටසයි. එහෙම කරලා දවස් 10කදී තාපය 100ක් අවසන් කරනවා. ඉතින් සමහරක් දවසට මම මේක සතිය දවස් දෙකක් දානවා. සති දවස් එකක් දාන වෙලාවක් තියෙනවා. දවස් දෙකක් දාලා ඉතා ඉක්මනින් මේ දවස් 10 ඇතුළතදී මම තාපය 100ක් ආවරණය කරනවා. හරි බය නැතුව ඉන්න. ගොඩක් කල් මාස ගණන් මාස දෙක තුන ගන්න නැහැ. දවස් 10යි ගන්නෙ. ඒක සමහරක් විට එක මාසෙන් ඉවර වෙන්න පුළුවන් සති දවස් දෙක ගානේ කරොත් 8ක් වෙලානේ. 8යි තව දවස් දෙකක් කරා නම් මාසෙකයි සතියක් යනකොට ඉවරයි. හරිද? මොකද අපි දාරදේ පාඩම පටන් ගන්නනේ අයිඩියා එක තියෙන්නේ. එහෙම දවස් 10ක් කරලා තාපේ පාඩම තාපයේ 100ක් අවසන් කරනවා. අර ගොඩක් කල් ළමයි එකතු වෙනකන් කියලා එහෙම ඉන්නේ නැහැ. වැඩේ කරන් යන ඉස්සරහට. මොකද මාස 6යි තියෙන්නේ. මේ මාස 6 තමයි කරන දේවල් ඔක්කොම කරන්න වෙන්නේ. නිසා කවුරුවත් එනකන් කියලා බලන් ඉන්න බෑ. අපි ඉස්සරහට යනවා. හරි? ඒක තමයි වෙලේ. දවස් 10 ගන්නෙ. ඒක නිසා තමයි අද පන්තියේ මේ කට් වෙලා නැවතත් ආයෙ කොහමද ගත්තේ මේ දවස් 10න් ඉවර වෙන්න ඕනේ මේ තාපය. හරි? දැන් කොහොමද ගාන හදන්නේ? මේ බලන්න. මේ කියන තාපන දඟරෙන් ළමයි තාප ශක්තිය පිට කරනවනේ. ඒ පිට කරන තාප ශක්තිය බාහිර පරිසරයට හානි වෙන්නේ නෑලු. එළියට යන්නේ නෑලු. ඒ තාප ශක්තිය කුමුරා ගන්නේ මේ තියෙන ජලයෙන් කොටසක් උරා ගන්නවා. ඒ වගේම මේ තියෙන භාජනයෙන් කොටසක් උරා ගන්නවා. ජලයෙන් තාපය කොටසක් උරා ගන්නවා, භාජනයෙන් තාප කොටසක් උරා ගන්නවා. කවුද එනම් තාපය දුන්නේ? තාපය දුන්නේ ළමයි තාපන දඟරය. කවුද ඒ තාපය උරාගත්තේ? ජලය උරාගත්තා, ඒ වගේම බදුන් උරාගත්තා. එහෙනම් මේ තාප මිතිය ගණන් හදනකොට පුතේ අපිට පාවිච්චි කරන්න තියෙන්නේ ශක්ති සංසිය මූල ධර්මයේ නේද? නේ? එක් එක් දෙනව තාපය තව දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි නැත්නම් එක්කෙනෙක් හරි ඒක උරා ගන්නවා. එහෙනම් බාහිර පරිසරයට තාපහානියක් නැත්තම් මොකද්ද වෙන්න ඕන? අර දෙන තාප ප්‍රමාණය උරා ගන්න තාප ප්‍රමාණ වල එකතුවට මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. හරිනේ මං කියන කතාව? බාහිර පරිසර තාපහානිය නැත්තම් හරි. එන එක එක් තාපය දෙනවා අනිත් තුන් තාපය උරා ගන්නවා. එහෙනම් දෙන තාප ප්‍රමාණය උරා ගන්න තාප ප්‍රමාණයට සමාන වෙන්න ඕන. හරි? එහෙනම් තාප මිතිය සම්බන්ධ ළමයි ගණන් හදන්න පාවිච්චි කරන් තියෙන්නේ අපිට මොකද්ද? ශක්ති සංස්ථතික මූලධර්මය. හරිද? හරි. පොඩි නෝට් එකක් ලියාගෙන ගන්න හදමු. මොකද මේ තීරිකන් මේ හදන් යන තාම ගණන් වලට ආවේ නැහැ. මේ තීර එකක් කොට දාන්න හදන්නේ. ගණන් වලින් තමයි කොට දාන්නේ මේ ටික. ලියන්න. තාපමිතියේ බොහෝ ගැටලු ශක්ති සංස්ථතික මූලධර්මය ඇසුරෙන් විසදිය හැක. ශක්ති සංස්ථතික මූලධර්මය ඇසුරෙන් විසදිය හැක. හරි? මෙහිදී යම්කිසි පද්ධතියක් තාපය පිට කරන අතර තවත් පද්ධතියක් තාපය උරා ගනී. කිසියම් පද්ධතියක් තාපය පිට කරනවා, තවත් පද්ධතියක් තාපය උරා ගන්නවා. තාපය උරා ගනී. හරි? දැන් මෙහෙම එකක්. දැන් මේ කාන්ටරන් එක කිසිම අදාළත්වයක් නැහැ. අර ඉස්සරහට හදන් තියෙන ගණන් වලට ගොඩක් වැදගත් වාක්‍යයක් කියන දාන්න. දැන් ඔයා කොහොමද දැනගන්නේ? දැන් මේකන තාපර දාගෙන තාම පිට කරන්නේ. එහෙම නැත්නම් අපි උණුසුම් වස්තුවක් මේකට දාන අවස්ථාවක් තියෙනවනේ. අන්න ඒ වගේ වෙලාවකදී
ඔයා කොහොමද පුතේ දැනගන්නේ මෙන්න මේ කෙනෙක්කෙනා තමයි තාපය උරාගන්නේ මේ කෙනෙක්කෙනා තමයි තාපය පිට කරන්නේ කියලා කොහොමද දැනගන්නේ එක්කෙනෙක් තාපය උරා ගන්නකොට එක්කෙනෙක් තාපය පිට කරනවනේ කොහොමද ඒක බලාගන්නේ ඒක බලාගන්න හරි ලේසි කිසියම් වස්තුවක උෂ්ණත්වය වැඩි වෙනව නම් එයා තමයි තාපය උරා ගන්න කෙනා තාපය උරා ගන්න කෙනා කිසියම් වස්තුවක උෂ්ණත්වය අඩු වෙනව නම් ඒ කෙනා තමයි තාපය පිට කරන කෙනා. දැන් මේ කෙනා එහෙම උෂ්ණත්වය වෙනසක් නෑ. මෙයා තාපන දඟරයක්නේ. උණුසුම් වස්තුවක් දෙම අවස්ථාව මේකෙන් තමයි අල්ලගන්නේ. හරි. එහෙනම් උණුසුම් වස්තුවක් දාලා මේ කියන පද්ධතිය රත් කිරීමක් කරා නම් උෂ්ණත්වය වැඩි වෙන එකා ඉන්නවනේ. එක හෝ දෙන්න. ඒ දෙන්න තමයි තාපය උරා ගන්න ඕන. එයා තාපය උරාගෙන උෂ්ණත්වය වැඩි කරගන්නේ. උෂ්ණත්වය අඩු වෙන උන් ඉන්නවනේ. ඒක හරිය දෙන්න තමයි තාපය පිට කරන්නේ. පැහැදිලි කතාව? එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන කෙනා තාපය උරා ගන්නවා. උෂ්ණත්වය අඩු වෙන කෙනා තාපය පිට කරනවා. එහෙනම් ලියන්න රතු පාට පෑනෙන් ඒ රතු පාට පෑනෙන් මේකට එක දාන්න මොකද මේකේ තියෙන්නේ තාපන දඟරයක්. හරි කරන්ට් එකෙන් තමයි මෙයා රත් කරලා තියෙන්නේ. ලියන්න. තාප මිතිය සම්බන්ධ ගැටලු විසඳීමේදී දැන් ශක්ති සංසි මුල්ධර්ම පාවිච්චි කරනවා කියලා කිව්වනේ ඊළඟ කාරණාව. තාප මිතිය සම්බන්ධ ගැටලු විසඳීමේදී තාප මිතිය සම්බන්ධ ගැටලු විසඳීමේදී කමාවක් දාලා ඊළඟ රෝලේ චුට්ටක් මැදර වෙන ලියන්න. දැන් ඔයා මෙතනින් නම් පටන් ගත්තේ චුට්ටක් මැදර ලියන්න අංක 1 උෂ්ණත්වය වැඩි වෙන කෙනා නැත්නම් මෙහෙම ලියන උෂ්ණත්වය වැඩි වෙනවා නම් ඊතලයක් තාපය උරා ගනි. හරි. අංක 2 උෂ්ණත්වය අඩු වෙනවා නම් එයා ලියන තාපය පිට කරයි. තාපය පිට කරයි. උෂ්ණත්වය වැඩි වෙනවා නම් තාපය උරා ගන්නවා. උරා ගනි. හරි. උෂ්ණත්වය අඩු වෙනවා නම් තාපය පිට කරයි. මෙන්න මේක ගොඩක් වැදගත් ගණන් වලට. මේ ගොඩක් වැදගත් ගණන් හදනකොට. උෂ්ණත්වය වැඩි වෙන කෙනා තාපය උරා ගන්නවා. උෂ්ණත්වය අඩු වෙන කෙනා තාපය පිට කරනවා. හරි. දැන් මේකේ ළමයි හරි. දැන් ආපහු එමු ගානට මෙතනට. දැන් මේක උෂ්ණත්වය අඩු වෙන කෙනෙක් නෑ. මම කොහොමද මේක තාපට දඟරයක් කියලා තියෙන්නේ. එයා තියෙන තමයි තාපය පිට කරන්නේ. දැන් බලන්න. ජලයේ ආරම්භක උෂ්ණත්වය 20යි. බදුනේ ආරම්භක උෂ්ණත්වයත් 20යි. මේ 20 තියෙන මුන් දෙන්නා මොකද වෙන්නේ? තාපය අරගෙන 100ක් දක්වා වැඩි කරගන්නවා. ජලයේ උෂ්ණත්වයත් 100ක් කරගන්නවා. බදින උෂ්ණත්වයත් 100ක් කරගන්නවා. එහෙනම් මේකේ තාපය උරාගත්ත කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. කවුද උරාගත්තේ නම්? ජලයයි බදුනයි. එහෙනම් ශක්ති සංසි මුළු ධර්මයේ දැම්මොත් කොහොම ලියන්නේ අපි? තාපන දඟරය පිට කළ තාපය සමානයි ජලය උරාගත් තාපය ධන බදුනු උරාගත් තාපය. හරි? එහෙනම් ඔයාගේ වචනෙන් මොන ගාන හදන පටන් ගන්නෙ නා. මේ ඕන අර මුකුත්ම තාපය දන්නේ නැත්නම් ඒව ලියාගත්ත කමක් නැහැ. නැත්නම් තේරෙනව ගණන් ඉස්සරහ හදන ගොඩක් තේරෙනවා. හරි. මේ ජලය සහ බදුන තාපය උෂ්ණත්වය වැඩි කරගනි. එම නිසා ඒවා තාපය උරා ගනි කියලා ලියාගන්න. මේ ජලය සහ බදුන උෂ්ණත්වය වැඩි වී ඇත. මේ ජලයේ සහ බදුන උෂ්ණත්වය වැඩි වී ඇත. එම නිසා ඒවා තාපය උරා ගනි. එම නිසා ඒවා තාපය උරා ගනි. මේ මොන ලියා ගන්න හරි ඒක අත්‍යවශ්‍ය නැහැ. හරි. දැන් එන අය ගන්නට. දැන් දාන්න ශක්ති සංසි මුල් ධර්මය. දැන් දාන්න ශක්ති සංසි මුල් ධර්මය. කොහොමද දාන්නේ? කොහොමද මේක දාන්න වෙන්නේ අපිට? තාපන දඟරය පිට කළ තාපය. තාපන දඟරය
පිට කළ තාපය සමානයි ජලය උරාගත් තාපය. උරා කියලා විතර ලියන උරාගත් තාපය ධන බදුන උරාගත් තාපය. ජලය උරාගත් තාපය ධන බදුන උරාගත් තාපය. මේ දෙන උෂ්ණත්වය වැඩි උනේ. හරි. එහෙනම් තාපන නගරේ පිටකල තාපය හොයාගමු බලන්න. ජලය උරාගත් තාපය MW SW ඩෙල්ටා තීටා මම නිකන් සංකේත දානවා. බදුන M ඇලුමිනියම් S ඇලුමිනියම් ඩෙල්ටා තීටා ආදේශ කරමු. ජල ස්කන්ධ ළමයි කිලෝග්‍රෑම් 1යි. එයාගේ විශිෂ්ට තාපධාරිතාව 4200යි. උෂ්ණත්ව වෙනස 20 තියෙන කෙනා 100 වෙනකම් වැඩි වෙනවා. එහෙනම් වෙනස කීයද? 80යි. ඇලුමිනියම් වල ස්කන්ධය 1 කිලෝග්‍රෑම්. ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාව 900යි. උෂ්ණත්ව වෙනස 20 තියෙන භාජනය 100 දක්වා වැඩි වෙනවා. එහෙනම් 80යි. සුළු කර මාත් එක්ක 1යි 2යි 3යි 8 වරත් එක්ක 16න් 6 එකක් ඉතිරි 8 වරක් 4 32යි 32යි 1යි 33යි ධන ආයම 1යි 2යි 3යි 9 වරක් 8 72යි එකතු කරමු මේ බිඳුනට බිඳු 3යි 6යි 2යි 8යි 3යි 7යි 10න් බිඳුව එකක් ඉතිරි 4යි 4,80,000යි ජූල් කියලා එනවා 4,80,000යි ජූල් 4,80,000යි ජූල් හදාගන්න බලන්න ඉක්මනට මේ ගාන තේරුණා නැත්නම් මට පොඩ්ඩක් අතුස්සන්න ඕක අතුස්සන කියන ඕක පහක් දාන්න මොකක් හරි හිමක් තියෙනවා හරි නැත්නම් මෙහෙම එකක් දාත්තයි නැත්නම් පහක් දාත්තයි අන්න එහෙම දාන්න මේ ගාන මෙතන ගන් තේරුණා නා හරි නියමයි හරි හරිද තාම ගාන ඉවර නෑ හරි ඉක්මනට ලියා ගන්න හරිද හරි අපි යන් ගාන ඉතුරු ටිකට අපෙන් අහන්නමයි තාපන නගරයේ ක්ෂමතාවය මේ මොකක්ද හොයාගත්තේ විනාඩි 5ක කාලයකදී තාපන දංගරය පිට කළ තාප ශක්තිය මේ තියෙන්නේ. ශක්තිය හානියක් නැහැ කිව්වනේ. එහෙනම් ක්ෂමතාවය කියන්නේ මොකද්ද? තාපන දංගරයේ ක්ෂමතාවය කියලා කියන්නේ මෙන්න මේ තාප ශක්තිය බෙදනවා ඒ සඳහා ගත වෙච්ච කාලයෙන් පහ වැඩි කිරීම හැටින්. එච්චරයි. උත්තරේ වොට්ස් වලින් එනවා. බින්දුර බින්දුවක් කැපෙනවා. 408යි 0.2යි 5 30යි බින්දුර බින්දුවක් කැපෙනවා. මෙතන 4ට 1යි 10ට 3යි 18ට 6යි බින්දුවයි
එන මේ හීටරේ ගහලා තියෙන්න ඕන 1360 වොට් කියලා. තාප ශක්ති හානියක් නැහැනේ උපකල්පනය කරන්න අපි. 1360 වොට්. ඒ කියන්නේ තත්පරයකදී ජූල් 1360ක් මෙයා වැය කරනවා. 1360ක් මෙයා වැය කරනවා. හරි. ඉක්මනට හදාගන්න මේ ටික. ඒක තේරුම් නැත්තම් විතරක් මට පොඩ්ඩක් කියන්න. මේ කැල තේරුම් නැත්තම් මට පොඩ්ඩක් කියන්න. ක්ෂමතාව කියන්නේ ශක්ති විදිම කාලය කියන එක අපි ගත්තේ. එම් ප්‍රශ්නයක් නෑනේ. හරි. අපි පුතේ තව ගානක් හදමු. තව පොඩි ගානක් හදමු. හරි. ලියන ප්‍රශ්නයක්. ස්කන්ධයේ 500 ග්‍රෑම් වන ස්කන්ධය 500 ග්‍රෑම් වන තඹ භාජනයක ස්කන්ධය 500 ග්‍රෑම් වන තඹ වාජනයක ජලය 1 කිලෝග්‍රෑම් අඩංගු වේ. ජලය 1 කිලෝග්‍රෑම් අඩංගු වේ. මේක තනියම හදන්න. ජලය 1 කිලෝග්‍රෑම් අඩංගු වේ. පද්ධතිය ආරම්භයේ 30 සෙල්සියස් උෂ්ණත්වයක පවතී. මේක තම භාජනයක්. පද්ධතිය ආරම්භයේ 30 සෙල්සියස්ක උෂ්ණත්වයක පවතී. මෙම පද්ධතියට ස්කන්ධය 500 ග්‍රෑම් වූ ස්කන්ධය 500 ග්‍රෑම් වූ 100 සෙල්සියස් උෂ්ණත්වයේ පවතින 100 සෙල්සියස් උෂ්ණත්වයේ පවතින තඹ කැබැල්ලක් ඇතුළු කරයි. ඉන්පසු පද්ධතිය එළබෙන පොදු උෂ්ණත්වය දැන් මේක ජලයට දැම්මට පස්සේ මෙයා සිසිල් වෙනවා මේ දැන් රත් වෙනවනේ. අන්නේ පොදු උෂ්ණත්වය තීටා සොයන්න. පොදු උෂ්ණත්වය තීටා සොයන්න. පොදු උෂ්ණත්වය තීටා සොයන්න. දත්තයක් දෙනවා. තඹවල විශිෂ්ට තාපධාරිතාව 400 ජූල් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4200 ජූල් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට බාහිර පරිසර තාප හානි වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා.
බාහිර පරිසරයට තාපහානි වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා. හරි. වැඩේ පටන් ගමු බලන්න. මේ රූපසර ඇඳගෙන දත්ත ටික දාගන්න ඉස්සෙල්ලම ළමයි. හරිද? ගාන හැදුවද? මොකද්ද මේකේ වෙන්නේ? මේ බලන්න. මේ 100 සෙල්සියස් උෂ්ණත්වයේ තියෙන තබ කෑල්ල ජලයට දැම්මට පස්සේ මොකද වුනේ? 30 තියෙන ජලය T-ට දක්වා වැඩි වුණා. 100 තියෙන තබ කෑල්ල T-ට දක්වා අඩු වුණානේ. තේරුණාද? ඒකේ උෂ්ණත්වය වැඩි වෙන කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම උෂ්ණත්වය අඩු වෙන කෙනෙකුත් ඉන්නවා. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මෙන්න මේ දාපු තඹ කෑල්ලේ උෂ්ණත්වය අඩු වෙනවා. නේද? එහෙනම් තඹ කෑල්ල තාපය පිට කරනවා. ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. 50 ඉඳන් 30 ඉඳන් 30 දක්වා වැඩි වෙනවා. එහෙනම් ජලයේ තාපය උරා ගන්නවා. තඹ බදුනේ උෂ්ණත්වයත් වැඩි වෙනවා. එහෙනම් තඹ බදුනේ උෂ්ණත්වයත් වැඩි වෙන කියන්නේ තඹ බදුන තාපය උරා ගන්නවා. එහෙනම් ශක්ති සංසි මූලධර්ම දැම්මොත් මොකක් වෙයිද? තඹ භාජනයේ නැත්නම් තඹ කැබැල්ල පිට කරන තාපය සමානයි ජලය උරාගත් තාපය ධන බදුන උරාගත් තාපය. හරි? එහෙනම් ලියන්න ශක්ති සංසි මූලධර්මයට අනුව ශක්ති සංස්ථතික මූලධර්මයට අනුව තඹ කැබැල්ල පිට කළ තාපය සමානයි ජලය උරාගත් තාපය ධන බදුන
උරාගත් තාපය. තඹ කැබැල්ල පිට කළ තාපය සමානයි ජලය උරාගත් තාපය ධන බදුන උරාගත් තාපය. තඹ කැබැල්ල පිට කළ තාපය කියන්නේ මොකද්ද? ස්කන්ධය ms දෙල්ටින් දාන්නේ. ස්කන්ධය 500යි ග්‍රෑම්. කිලෝග්‍රෑම් කරන 1000න් බෙදනවා. තඹවල විශිෂ්ට තාපධාරිතාව 400යි. උෂ්ණත්ව වෙනස බලන උතේ. 100 තියෙන එක්කෙනා ටීට දක්වා අඩු වෙනවා. වැඩියකින් අඩු එක අඩු කරන්න 100 රින ටීටා. ජලය උරාගත් තාපය. ජල ස්කන්ධ 1 කිලෝග්‍රෑම්. ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4200යි. 30 තියෙන ජලය ටීට දක්වා වැඩි වෙනවනේ. එතන වෙන්නේ වැඩිවීමක්. වැඩියකින් අඩු එක අඩු කරන්න. වෙනසක් නේ ටීට රින 30 ධන. තඹවදන ස්කන්ධය ග්‍රෑම් 500යි. 500 බෙදීම 1000.